ඉන්න ඔහොම ටිකක් ඉන්න. අසනීපයක්වත්ද? මෙහෙම දෙයක් සිද්ධ වුණේ කොහොමද? දේශප්‍රේමී පෙරමුණ ගැන මතක් කළත් තරහ යන මුන්ජේසින් අනික් කෙනා දේශප්‍රේමී නායකයාගේ පුතා දෙන්නම එකම කාමරයක නිදාගත්තා. කොහොමද ඒක උනේ? ප්‍රශ්නේ මොකද්ද? ඇයි ලීසන් ජුන්ට දරුණු නොවුනේ? මං ඉන්නේ වෙලා වෙනකන්. අපි බලමු තව දවස් කීයක් මේ කාමරේ ඉඳීද කියලා. ඉවසලා ඉන්න ඔබ. මං හිතනවා පොරොන්දු ඉෂ්ට කරයි කියලා. ලීසන් ජුන් ඔබ බටහිර කොටසට යන්න. ඔය ප්‍රශ්න ගැන මම ඔබට පිළිතුරක් දුන්නා. ඒත් ප්‍රශ්න ඉවරුන් නැහැ. එකම විසඳුම ඔබ යන එක. පේනවට වඩා ඔහු නරක කෙනෙක්. මං කිව්වේ හායින්සු. මොන ප්‍රතිපත්තියක් නිසාද ඔබ හැමතිස්සෙම ඔහුට විරුද්ධව වැඩ කරන්නේ කියන්න සංජූන්. ඔබ මට මේකට උත්තර දෙන්න. මම කරන්නේ පවතින නීතියට අනුව වැඩ කරන එක. එය වැරැද්දක්ද? සංක්‍යුන් කුවන් තුලදී ඔබේ තත්ත්වය ප්‍රශ්නයක් වෙන්න බෑ. එහෙම නේද? ඔවුන්ගේ පිරිස වැඩි නිසා, ඒ වගේම බලවත් නිසා ඔවුන් කියන දේ මං කරන්න අවශ්‍යද? උත්තර දෙන්න. ශිෂ්‍ය මණ්ඩලයේ සභාපති අනිත් හැමෝමයි. ඔවුන් ඔබ ගැන හිතන්නේ. ඔබ තනි වෙලා. ඔවුන් හිතන දේ මට වැදගත් නැහැ. ඒ මගේ හැටි. මට වැදගත් වෙන්නේ කිමියුන් ෂේක් ඔබේ හැඟීම්. සංකියුන් කෝන් වලදී පරීක්ෂණ ශ්‍රේණිය නිලය මට වැදගත් වෙන්නේ නැහැ. මට කරදරයක් නැතුව මේකේ අවසානයක් දකින්න අවශ්‍යයි. ඒකයි මගේ ප්‍රතිපත්තිය. මගේ අරමුණ. ඒ නිසා මං හිතනවා පොරොන්දු ඉෂ්ට කරයි කියලා ඔබ. ඇත්තමයි ඔබ හරි දක්ෂයෙක්. ලීසන් ජුන් එලවන්න කිම් යුන් චීක් පාවිච්චි කරපු එක ඉස්තරම් අදහසක්. නම්බර් එකේ වැඩක්. මේක හරියයිද? ලීසන් ජුන් ප්‍රතිපත්තිකාරයා හින්දා. ඒකයි ඔහු වෙන්නේ. වචනයක් දුන්නොත් ඒක රකින්නවා. ඔහුගේ අභිමානය තමයි අද ඔහුව පරද්දන්නේ. පත්තර ගෙනාවා. මේ අහන්න මේ අහන්න. රතු කැරලිකරුවා ඊයේ රාත් ඇවිත්. රතු කැරලිකරුවා? ස්වර්ණ පුස්තකය. නීති විරෝධී නිලධාරීන් සොරකම් කරගත් නැසී ගිය රජුගේ අවසන් කැමැත්ත. ලෙයින් ලියවුණු සත්‍යයට මුහුණ නොදෙන්නන් බෙලහීන පාලකයන්. කවුරු හරි දන්නවද මේ ස්වර්ණ පුස්තකය ගැන? දේවයන් වහන්සේ ඔබතුමන්ට නැසීගේ රජුගේ ලේනෑයෙකු වන ඔබතුමාත් නොදනී නම් රාජ්‍ය නිලධාරීන් වන අප මේ කෙසේ දැනගන්නද? අප සමග උරන්න නොවන්න. අප කිසිවක්ම නොදනී. ඒකත් හොඳයි. සත්‍ය පිළිගන්නේ නැති බෙලහීන නායකකු ලෙසයි මා නම් කර තිබෙන්නේ. ඇයි ඔබලට වර්ධ පටව ගන්නේ? ඒ අනවශ්‍යයි. කැරලිකරුව වහාම අත්තඩංගුට ගන්න.
එතකොට මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. එකඟයිද මහඇමතිතුමනි? මොන ක්‍රමයකින් හරි රතු කැරලිකරුවා අල්ලගන්න අවශ්‍යයි. බැරි වෙලාවත් රජුගේ ආරක්ෂකයින් ඔහුව අල්ලගත්තොත් සූදානම් වෙනවා තමන්ගේ ජීවිතෙන් සමුගන්න. වැටවුණා. කැරලිකාරයා ශිෂ්‍ය ගම්මානේ හැංගුණ එක මට නම් ප්‍රශ්නයක්. අපිට සන් කියුම් ක්වාන් ශිෂ්‍ය ගම්මානය ගැන විමසිල්ලෙන් ඉන්න වෙනවා. ස්වර්ණ පුස්තකය? ඔහුද රතු කැල්ලිකරුවා? අන්න හරි. කිම් යුන් ෂික්. ඔබ හොඳින් නේද? මොකද උනේ? ප්‍රශ්න නේද? මොලේ ඇවුල්ලලාදා? ගෑනු ළමයි ඉන්න තැන්වලදී ඔබට ඉක්කව නවත්ත ගන්න බෑ. එක දිගටම වෙනවා. කුබලන ඇත්තටම ප්‍රශ්න නැද්ද? නවත්තනවා. මේ සන් කිම්ක්වාන් හීනෙන්වත් ගෑන් ළමයි මෙහාට එන්න විදිහක් නැහැ. විකාර නවත්තනවා. පන්ති වෙලාව. අමතකද? ආයෙත් අසමත් වුණොත් අස් කරනවා. මට ඒකට ඉඩ දෙන්න බෑ. ඇයි මොකද? මං ගැන දුකයිද? ඇත්ත. පන්ති පටන් ගන්නවා. පන්ති පටන් ගන්නවා. පන්ති පටන් ගන්නවා. මේ අහන්න ඒක ගෙනාවද? මොනවා ගේන්නද? අපේ පරම්පරාගත පොත්. මට නම් පරම්පරාවෙන් උරුමුණ විශිෂ්ට පොතක් තියෙනවා. ඒවා නෙවෙයි යන්නේ. අද පාඩමට ඕන පොත. එහෙම පොතක් අවශ්‍ය නැහැ. අලුත් මහාචාර්යතුමා කරන කන්ෆියුසියස් තුමාගේ සාහිත්‍ය උද්ෘත දේශනය නේ. තව මොනවද දන්නේ? අහන ප්‍රශ්න මොනවද? ලකුණු දෙන්නේ කොහොමද? මේකයි. ඔහු කලින් හිටියේ රාජ සභාවේ. දඬුවම් මාරුවා. ඇයි? වංචාවක් කරන්නේ නැති. එක දෙයක් දන්නවා. ඔහු මුදල් වලට කෑදරයි. ඔබ මොකද කරන්නේ? මමද? ඇහුනේ නැද්ද ඔබට? සීනුව වැදුනනේ මහාචාර්යයෝ. ඇහුණා. කෝ පාඩම් සැලැස්ම. මොකටද ඔය පන්තියට පෝච්චියක් ගෙනියන්නේ? මේක අද පාඩම. මේක ඇත්තක්ද? අදහ ගන්නවත් බෑ. ඔබතුමාද බලකිරීමක් නැතුවම පන්තියට ඇවිත්. මේක නම් ප්‍රධානාචාර්යතුමාටත් කියන්නම ඕනේ. මටත් මේ පන්තියමයි. මේ මොකද? පරණ ශිෂ්‍යයෙක්ට රෑ කාලා බීලා විනෝද වෙලා හොඳටම මහන්සි වගේ.
එන්න. අතනින් වාඩි වෙන්න. අද පන්තිය කන්ෆිෂස් තුමන්ගේ සාහිත්‍ය උත්රුට. සාහිත්‍ය උත්‍රට ගුරුවරයා මමයි. ජන්යක්යෝන්. ඔබතුමා ශ්‍රේණි ලබා දෙන්නේ කොහොමද? පළවෙනි දවසේම ඒව මොකටද? ඇයියනේ. ඒකනේ වැදගත්. ඔබ නිවැරදි. පන්තිය 5 වරක් අසමත් නම් එක නිවේදනයයි. හැබැයි සංකියුන් කුවන් වලදී පාඩම් හෝ වෙනත් වැඩවලදී 3 වරක් නිවේදන ලැබුණොත් ඔබ වාස් කරනවා. නම සදාටම කපනවා. ඒක දැනටමත් දන්නව ඇති. ඒකයි මං සූදානමෙන් ආවේ. මේක කටළඟටම පුරවන්න. ඒක ශ්‍රේණි වලට බලපානවා. ඔබ මොකක් කිව්වා? ඔහු ශිෂ්‍යයන්ගෙන් පගාව ගන්නවා? එහෙමයි. ඒ වාර්තා කරන්න යාවේ. කොතන හිටියත් කොටියා කොටියමයි. පගාව අරගෙන නිලයෙන් පහළ වැටුණු කෙනෙක් නේ. ඉතින් මෙතනදිත් කරන්න හදන්නේ ඒකමයි. ඒවට ක්‍රම තියෙනවනේ. එහෙම තියෙද්දිත් ඇයි අනේ මේ වගේ මොඩ වැඩක් කළේ? මේ ගැන පරීක්ෂකට වාර්තා කරනවද ඔබතුමා? මොනවා කියනවද? ඔබ හදන්නේ මා වාස් කරවන්නද? කාටවත්ම මේ ගැන දැනගන්න දෙන්න බෑ. තේරුණාද? ඔව් තේරුණා. ඒක නෙවෙයි. ඔහුට වටිනා දේවල් ලැබුණද? ඇත්තටම මට සතුටුයි. සමහර අයට නම් මේක මුද්‍රා පෝච්චියක්. තවත් අයට සහල් පෝච්චියක්. කවුරුත් කියන්නේ නැහැනේ මේක තොප්පියක් කියලා. ඒත් මට නම් මේක මායා පෝච්චියක්. මායා පෝච්චියක්? හයි කත්තාරේ. තව මොනවද තියෙන්නේ? ඕක නවත්තන්න. මේක සාහිත්‍ය උත්තරට පාඩමක්. එහෙමද? ඒක මට කියන්න අවශ්‍ය නෑ. ඒක මම හොඳින්ම දන්නවා. එහෙමනම් ඇයි මේ බටහිර මායාවන් පෙන්නලා කාලේ කාදමන්න හදන්නේ? මේක රසවත් නැද්ද? එය රසවත්. එය හරිම රසවත්. හරිම රසවත්. ස්තුතියි. ප්‍රායෝගික ක්‍රියාතරම් ඔබට මේ සාහිත්‍ය ග්‍රන්ථ වැදගත් නැද්ද? එහෙම නෑ. හැමෝම දන්නවනේ
මේ සාහිත්‍ය උතුරට පාඩම. මගේ මුද්ද. උත්‍රටයන්ට අනුව හොඳ ශිෂ්‍යයා නිහඬ මෙවලමක් නෙවෙයි. හොඳ ශිෂ්‍යයා සීමිත පරිමාවක් ඇති බඳුනකුත් නෙවෙයි. සත්‍ය හමායාමට කැපවුණ ඕනෑම ශිෂ්‍යයකුට සංවෘත මනසක් තිබෙන්න බෑ. හරිද? බටහිර විද්‍යාවන්ගේ යමක් ඉගෙන ගන්න බැහැ කියන සිතවිල්ල හේතුවක්කාර පූර්ව විනිශ්චයක්. පෙන්නපු විද්‍යාවන් හින්දා මං සාහිත්‍යයට අකමැතියි කියලා හිතුවා. ඒක මොනතරම් මුග්ධ සිතුවිල්ලක්ද? ගරු සරුණතිකමක්. කන්ෆියුෂස්ගේ උත්තරයන්ට අනුව ඉගෙනීම හිතුවක්කාරකමක් නෙවෙයි. හොඳ දැනුමක් ඇති අය පවා පහසුවෙන්ම පටු පැවැත්මක් හා එක්විය හැකි. ඒ කොහෙත්ම හිතුවක්කාරකමක් නෙවෙයි. ඒ හින්දා අපි හැමෝම නිරන්තරයෙන්ම දැනුම හබා යා යුතු අය වෙනවා. ඇයි? ඔබ තවදුරටත් ගමේ පාසලේ දක්ෂයා නෙවෙයි. ගෙදරම ඉන්න පොත්ගුල්ලත් නෙවෙයි. මෙතන ඉන්නේ රටේ අනාගත නායකයෝ. ඔබට ඉගෙන ගන්න මේ අවස්ථාව ලැබිලා තියෙන ජනතාවගේ ලේ කඳුළු තුලින් මහන්සි වෙන්න. උද්‍යෝගිමත්ව ඉගෙන ගන්න. පළමුවෙන්ම ජනතාවගේ යහපත වෙනුවෙන් අපි අලුත් ජෝසන් රාජ්‍යයක් බිහි කළ යුතුයි. එයයි නිලධාරියෙකුගේ වගකීම. ජනතාව සේවය. වෙනස් කෙනෙක් නරකම නෑ. දැන් ශ්‍රේණි ලබා දෙනවා. කිම් වූටක් අසමත්. බේහොබොන් අසමත්. අන්ඩෝයන් අසමත්. කිම් යූචික් අසමත්. මුන්ජෙසින් අසමත්. ලීකංචෝ අසමත්. ලී සංජුන් සමත්. ඒත් මහාචාර්යතුමා හේතුව කුමක්ද? ලී සංජුන් පාඩමට විරුද්ධුන බව දැන දැනත් ඇයි ඔබ සමත් කළේ? ඒකම තමයි හේතුව. ඔහු තමයි මේ වෙනස් ක්‍රමය ගැන අදහසක් ප්‍රකාශ කළේ. ප්‍රඥාව ලැබෙන්නේ ප්‍රශ්න ඇසීමෙන්. ඔබල හැමෝටම මම පෙන්නපු සුන්දර ලෝකය විනාශ වුණා. ගුරුවරුන් හැමෝ මේ වගේ තමයි. කොහොමුණත් යමක් ගැන ප්‍රශ්න කරන්න තමයි පිළිතුරු හොයාගන්නේ. එහින්දයි ලී සංජුන් සමත් වුණේ. කිම් යුන්ෂික් කන්ෆියුසස්ගේ උත්තරයන් මොනවාද? කන්ෆියුෂස් තුමන්ගේ ඉගැන්වීම්. හරි. කන්ෆියුසස් කියන්නේ දක්ෂ ශිෂ්‍යයෝ හිටපු හිතුවක්කාර මහල්ලෙක්. මේ උතුරට බිහිවන්නේ ලෝකය ගැන ඔවුන්ගේ විවාදවලින්. තාමත් පාඩම වැටහුණේ නැත්නම් ඇවිත් මාව මුණ ගැහෙන්න. මේ වාරේ අපි කරන්න විවාද කිරීම. එච්චරයි. ඒක නෑනේ. කොහෙද ඔබ සල්ලි පෝච්චිය තිබ්බේ එහෙනම්? මොනවා කරන්නද? ඇත්තටම කැඩුණු පෝච්චියක් ආපහු තිබුණු විදිහටම හදන ක්‍රමය ගැන මං තාම දන්නේ නෑ. ඒකයි. මොකක්? අති විශිෂ්ටයි ලී සංජුන්. ඔබේ පියාගෙන් හැමතැනකටම බලපෑම් එල්ල වෙනවා වගේ. ඒ කිව්වේ පළමු පන්තියේදීම ලකුණු ගත්තා. ඒක ලැබෙන හැකියාවට නම් නෙමෙයි. මොනවාද මහාචාර්යතුමාට දුන්නේ? පරණ නිලයේම ලබා දෙන්නම් කිව්වද?
මේක හොඳට අහගන්න. පියාගේ බලතල ගත්තනම් අද මම මෙතනට ඇවිත් මේ මොහොතේ ඔබ වගේ ජනතා මුදල් කාබාසිනය කරනයි මුණ ගැහෙන්න වෙන්නේ නෑ. මොකද කිව්වේ? මහලොකු කයිවාරුකාරයා. මොකද මේ කරන්නේ? ශිෂ්‍ය ගැටුම් වලට ලකුණු 5ක් කපනවා. දෙන්නගම ලකුණු අඩු වෙනවනේ. මේක ඉවරයක් කරමු. දැනගන්නවා අදට බේරුණා කියලා. හරියට හරි. මේ ප්‍රශ්නේ අමතක වෙන්නත් එක්ක අපි යමුද මොනවා හරි බොන්න. ඔක්කොමලා කැමතිද? අපි නවකයෝ ටික විතරක් එකතු වෙලා යමු නේද? ඒක හොඳ අදහසක්. ඔබ බොනවද වයින්? ඕවට මම කැමති නෑ. වයින් බොන්න කලින් තමන් හරි දේ ගැන වැරදි දේ ගැන තේරුම් ගන්න. අපරාධය ඇහුවේ. විනෝද වෙන්න දන්නේ නෑ. ඒයි මහ යෝධයා. එන්න ඉතින් යන්න. මොනවද තවත් හිත ඉන්නේ? නෑ මම ඔබත් මේ වගේ අයට කැමති නෑනේ. ඔහු නැති වුණාට අපිට කාලා බීලා විනෝද වෙන්න පුළුවන්. ඒ දේශප්‍රේමියා. තීරණයක් ගන්නවා. ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ සාමාන්‍ය කෙනෙක් හැටියටද දේශප්‍රේමියෙක් හැටියටද? මොකක්ද ඒ කතාව? අනිත් අය බීමහලට ගියා. එකතු වෙලා වල්පල් දොඩවන්න. ඒවට මං කැමති නෑ. හැයි ඔබ සරසවියට ආවේ? දැනුම ලබා ගන්න. ඒකයි ආවේ. ඔබ හරි ලස්සන්ට බොරු කියනවනේ. දිගටම කිව්ව පුරුද්දට යයි. දැනුම නේද? ඔබ පොහොසතෙක් ගුරුවරු ගෙදරට ගෙනල්ලා වුණත් ඉගෙන ගන්න තිබ්බා. ඔබ බුද්ධිමත් පොත් කියවලු වුණත් ඉගෙන ගන්න තිබ්බා. සන් කියුන්කුවන් මේක සරසවියක්. තරුණ ශිෂ්‍යෝ සමගයෙන් එකතු වෙන තැනක්. අහංකාරකමට ඉන්නවනම් එහෙම අය මෙතනට ගැලපෙන්නේ නැහැ. ජේසිං සංකියුම් කුවන් වලට ඔබත් ගැලපෙන්නේ නැහැ. ඒකත් හරි. හැබැයි මට කැමති වෙලාවක යන්න පුළුවන්. ඔබට බෑ. පරීක්ෂණයට පෙනී ඉන්න නම් ලකුණු ගන්න වෙනවා හොඳට. නිලධාරියෙක්ට මිතුරන් අවශ්‍ය වෙනවා. ඒ නිසයි ඔබ මෙතනට ආවේ. අන්තිමේදී ඔබයි අනිත් දේශප්‍රේමී සමාජිකයෝ අතරේ කිසි වෙනසක් නැහැ. ඒ නිසා නිකම් බොරුවට මෙතන රඟපාන්න හදන්න එපා. තමන්ගේ පෙරමුණේ අයට වඩා උස සැඟීම් තියෙනවා කියලා පෙන්නන්න එපා. එතකොට මම වගේ අයට පැටලෙනවා. රැයේදී හමු වූ වැදගත් මහත්මා වෙත මේක පරණ වැඩි. එදා රැයේදී හමු වූ තරුණිය. මේකත් හරියන්නේ නැහැ. මොනවා? ස්වාමිදෝනි, ඔබේ ඇහැ කෙලවල රැලි වැටිලා. ඇත්තමයි. දවස් 2-3ට වයසට ගිහින්. කියන්න 20ට වඩා පෙනුමක් තියෙනවද? නැහැනේ. ඒකත් හරි.
මේ වයින් බොන පන්තියද? ඔබ සැමටම කියලා දෙන්නයි යන්නේ. ඒයි කටවා ගන්න. ලී සංජුන් අසමත්. විහිළුව හරි නෑ. ඒක ඇත. වයින් මිශ්‍ර කිරීමේ අතිශූර අන්ඩෝ හන්සුන්ගේ වට්ටුරුව. ජුන්ඩෝ වයින්. ලස්සනයි. හරි පළමු කෝප්පය එක හුස්මට බොන්න ඕනේ. එක හුස්මට? ජින්ඩුටක් සමත්. ජය වේවා. ඔබත් සමත් වුණා. ජය වේවා. මේ බීමවල පුරාවෘත්තිය දන්නවද? මොකද්ද? නවක සිසුවෙක් පළමු නවක හමුවේදී බීම නොබී හිටියොත් ඔහුව පන්නා දමනවා සංක්‍යුන් කුවන් වලින්. එතකොට නම ලයිස්තුවෙන් කපා හරිනවා. ජීවිතේට ආපහු එන්න බෑ. කිම් යුන් ෂික් සමත් වුණා. මේක තමයි පුරුෂයෙක්ට හොඳම ආහාරය. මේ ඉන්නේ ඩොක් චන් වලින් ගෙන්නපු බූවල්ලෙක්. ඇයි බලන් ඉන්නේ? ඔයා ගෑනු ළමෙක් වගේනේ. ඇයි ඔබ මාව හොයාගෙන මෙතෙන්ට ආවේ කියන්න? අමතක වුණාද? මම ඔබට ලොකු ගෙවීමක් කළා. ආදර හසුනක්. හැබැයි ආදර හසුනක්ම වෙන්න බෑ. ඒක හැංගීම්බර වැඩි වෙන්න බෑ. තමයි හිතට වදින්න ඕනේ. මුණ ගැහෙන්න අවශ්‍ය ඒත් වැඩි උනන්දුවක් තියෙනවා කියලා තේරෙන්න ලියන්න බෑ. මුළු හදවතින්ම ආදරේ. ඒත් කියන්නේ එහෙම නේද? හොඳයි. උත්සාහ කරන්න. සමාවෙන්න. කෙනෙක්ව හොයනවා නම ලී සංජුන්. ඔහු මෙතන ඉන්නවද? ඇයි ඔබ ඔහු හොයන්නේ? මේකයි ඔහු මේ ශිනන් මොකද්ද මේ පචි මොකද්ද මේ පන් මේ දුවේ පන් කියන්නේ ලෑල්ලට. මේකයි මේ ඔහු ගැන හැමෝම කතා වෙනවනේ. ශීනන් සෝපන් හැමදේම පරිපූර්ණ කෙනා. ඔහු වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මේ වගේ තැනකට කොහොමටවත් එන්නේ නැහැ. ඒක නිසා නිකම් මෙතන බොරුවට රඟපාන්න එන්න එපා. තේරුණාද? අන්තිමේදී සංකියුන් කුවන් වලත් හැබදේකදීම ප්‍රධාන වෙන්නේ ලී සංජුන් තමයි. ඒක හරිම නරකයි. අනිත් එක තමයි අපි රජයේ නිලධාරියෝ හැටියට පත් වුණත් ලී සංජුන් තමයි ඉහළම නිලතල දරන්නේ. ඔහු ජේෂ්ඨයින්ට ගරු කරන්නේ නැහැ. අනික හරිම අසාධාරණයි. ඒකත් ඔහුට පුළුවන් එකම දේ පියාගේ ලොකුකම් කියවන එක. මෙයා ගන්නවා. මම පියාගේ බලතල ගත්තේ නැහැ. හැබැයි ගන්නයි තිබුණේ. ඔබත් මොනාරි කියන්න. හරි. නැහැදිච්ච කෙනෙක්. ඒක හරි. උද්දච්චය. හරි. චී කියලා හිතනවා. හරි. ඒවා කිව්වේ ඔබලට. ඇත්තටම කිව්වොත් ලී සංජුන්
ඔබලට වඩා හොඳයි. කෙනෙක් නැති තැන වැරදි කියන්න එපා. ගෑනු ළමයි වගේ. යා කියෝනෝ ලැජ්ජ නැද්ද? තමන්ගේ ලකුණු ගැන සතුට නැත්තම් මහාචාර්යතුමාට ඒ ගැන කියන්න. දන්නවද? මට හිතුණා නම් ඒක කරනවා. ලී සංජුන් හරි මහාචාර්ය ජං හරි. ඔබට පුළුවන් නම් ඔවුන් වැරදි කියලා ඔප්පු කරන්න. ඒකයි ජයග්‍රහණය කියන්නේ. කිම් යුන් චින් ඔබත් උහුට අකමැතිනේ. එහෙම තමයි. මම ඔහුට මොන තරම් අකමැතිද කියලා කාටවත් හිතා ගන්න බෑ. එහෙම වුණත් මේක වැරදි වැඩක්. අද ඔහු කියපු දේ ඇත්තටම වැරදි නෑ. ඒක හැමෝම දන්නවා. ඒත් ඒක පිළිගන්න අකමැති. හරි. ඇත්තටම මම යුන්ෂික් වාගේ කරනවා. ඔහු හරිම සාධාරණයි. හරි. අපි දැන් හිත පිරෙන්න බොමු. එන්න මා එනකම්. මා නවකේකි. මා දක්ෂයෙකි. ඇවුනද හැමෝටම? ලී සංජුන් මහයෝදයා ලී සංජුන් ඉන්නවා අතන එලි. ඇයි ඔබ එළියේද හොල්මනක්වත් දැක්කද? ඇත්තමයි. ගිහින් බලන්න. මෙතෙන්ට මාපු එක ඇතුළට එන්න. ප්‍රශ්න විසඳන්න විනෝද වෙන එකට අකමැති කිව්වට ඔබත් මෙතෙන්ට ඇවිත් ඉන්නේ ඇයි කියන්න? ඒකට මම අකමැති. ඒත් අකමැති වුණත් ශිෂ්‍ය හමුවකට සහභාගී වෙන එක මගේ එක ප්‍රතිපත්තියක්. ඔන්න මාත් ආවා. එක හුස්මට එක හුස්මට එක හුස්මට එක හුස්මට එක හුස්මට එක හුස්මට මෙහි තිබෙන්නේ අප සමගේ ඔබ ගැන ඇති මිත්‍රත්වයයි. මේක බොන්න ඕනේ. එක හුස්මට. අපි හැමෝම ලැබෙව්වා. ඒකට බය නම් කියන්න. ලී සංජුන් සමත්. කියන්න චෝසන් අද මෙතනට එනවද නැද්ද? චෝසන්ට දවස් කීපයක ඉඳලා හෙම්බිරිස්සාවක් තියෙනවා. ඇයට එන්න බැරිවීම ගැන කනගාටු වෙනවා. ඉන්සු ඔබ තවම තේරුම් අරගෙන නෑ. පිරිමියෙක්ගේ අභිමානයට පහර දෙන්න නරකයි. ඇයි ඔබ ඔය තරම් මුරණ්ඩු? දන්නවනේ ඔය යුද ඇමතිගේ පුතා වගේම ශිෂ්‍ය මණ්ඩලයේ සභාපති කියලා. එදා උත්සවයෙන් පස්සේ ඔබ බලන්න ආවා. ඔබ ගැනමයි හිතන්නේ. ඇත්තටම ඔබට වැටහෙන්නේ නැද්ද? ඔබ දන්නවද? මං හිතන්නේ කුමක් ගැනද කියලා.
ධනය සහ බලය තියෙන කෙනෙක් තරුණියකගේ රැය මිලට ගන්නවා. ඒත් හදවත දිනාගන තැනැත්තට සදහටම ඇය දිනාගන්න පුළුවන්. ඒකට ස්පර්ශයක් විතරක් ප්‍රමාණවත්. ගීසැන් කතුන්ට තමන්ටම කියලා තත්ත්වයක් තිබෙනවා. ඔබ ඔය කියන්නේ මහා යෝධයා? නෑ. හේතුව කිම්යන්ෂික් එහෙමද? ඔබතුමාට දැන් මිතුරන් ළඟට යන්නත් අවශ්‍ය ඇති නේද? හැමදේම ඔබට පැහැදිලි කළානේ. කොච්චර කාලයක් මම මගාරින්නද? අපි බලමු මං වගේ බලවතෙක් මගාරින්න හැමදාම පුළුවන්ද කියලා. අභියෝගය බාරගන්නවද? ඔන්න බලන්නකො චෝසන් දවසක ඔබතුමා ආවද? දැන් එන්න තියෙන්නේ නවකයෝ විතරයි. යුන්ෂික් සංජුන් දෙන්නම ඇවිත් නෑ. අද නවකයෝ ආපහු එන්න ප්‍රමාද වෙලා වගේ. ජය සමරනවා ඇති. අද ඉගෙන ගනිවි ඔවුන් නීතියට වැඩ කරන හැටි. අපි සන්තෝෂෙන් ඉන්නේ දුක සෝක නැදන්නේ එක ඇලියේ බත් කන්නේ එක සෙවනේ නිදියන්නේ එක ඇලියේ බත් කන්නේ එක සෙවනේ නිදියන්නේ ඔබේ ඉල්ලීම ගැන ටිකක් හිතලා බැලුවා මම. පොරොන්දු ඉෂ්ට කරන්න. මම බටහිර කොටසට යන්න. ඇත්තමද ඔය? අනිත් අය ඉස්සරහා ඔබ මගේ හොඳ කිව්වා. ඇයි අනිත් අය ඉස්සරහා කියප එක පුදුමයක්ද? ඔබත් මට ලකුණු ලැබුණු එක ගැන තරහෙන් නේද හිටියේ? ඒක තරහක් නෙවෙයි. පොඩි කුතුහලයක්. හරි දේ දැනගන්න අවශ්‍ය උනේ ඒ මහාචාර්යතුමත් අනිත් අයට වඩා වෙනස්. ඇත්ත දැනගන්න. ඒකයි මට වැඩියෙන්ම අවශ්‍ය. ඒ විතරක් නෙවෙයි. මේක විශේෂයි. මොකද මේ පළවෙනි වතාවට පන්තියකට ගිහින් ගුරුවරයෙක්ගෙන් මිතුරන් එක්ක එකතු වෙලා ඉගෙන ගත්තේ. කොහොමටවත් දන්නේ නැහැ සාහිත්‍ය උතුරට ඔය තරම් රසවත් කියලා. ඇත්තටම හැමදේම රසවත්. හැමදේම ලැබුණේ ඔබ නිසායි. අද මට හිතුණා ඔබට ණය ගැතේ කියලා. ඉතින් මම හිතුවා ඔබ බටහිර කොටසට යන්න එපා. ඔබෙන් ඊට වඩා වටින දෙයක් අවශ්‍ය වෙන්න පුළුවන්. මොකද මේ කියපු දේ හිතට වැදුනද? ඔබ හොඳින්ද? ඔබ හොඳින්ද කියන්න. තවම ඇවිත් නෑ.
වෙලාවට නොපැමිණීමේ වරදට ලැබෙන දඬුවම දන්නේ නෑ වගේ. අද අපිට හොඳට සතුටු වෙන්න පුළුවන් වෙයි. ඉන්න අපිත් එනවා. අනේ ඉන්න අපිත් එනවා. ඉන්න අපිට උදව් කරන්න. අපිව දාලා යන්න එපා. කනගාටුයි. දැන් පරක්කුයි. දන්නවනේ. වෙලාවට නොගියොත් වෙන දේ මට බර උස්සන්නත් අමාරුයි. ඔබට ඒක පුළුවන්නේ? ඔබනේ මහා යෝධයා. මොකද්ද? ඉක්මන් කරලා එන්න. දොරටු ආයි දැන් හොඳටම වරක්කුයි. අද හරිම සතුටු නිසා අපි උන්න ආවා. දොර වහන්න. දැන් වෙලාව පහුවෙලා. ඒත් තව ශිෂ්‍යෝ කීප දෙනෙක් ඇයි? ආපහු කියන්න අවශ්‍යද? ඔවුන් අද එන්න ටිකක් පරක්කුයි. දන්නේ නැද්ද? අද ඔවුන්ගේ පළවෙනි දවසනේ. ඒක නිසා ඔවුන්ට මේ නීති ගැන පැහැදිලි කර දීම අවශ්‍යයි. ඒකයි හරි. කරුණාකර දොර අරින්න. අපිට කරදරයක් සිද්ධ වුණා. අනේ අපිට සමා වෙන්න. පරක්කු වෙන්නේ නැහැ. හයි පරක්කු වෙන්නේ නැහැ කවදාවත්. දෙවන කාමරේ ශිෂ්‍යයන් තාම ඇවිත් නැද්ද? මේ නැවත නොකරන්න තද දඬුවමක් දෙන්න වෙනවා. මොන් ජේසින්, කිම් යුන් සික් සහ ලී සන් ජුන් අසමත්. අපි හැමෝම ඉන්නවා. ලී සංජුන්ට අසනීප නිසා නිදාගත්තා. ඔහුට සමාව දෙන්න. ලී සංජුන් තැවැලුවක් වගේ. ඔවුන් අවතාරද? කොහොමද ඔවුන් ඇතුළට ආවේ? මෝඩ කතා එපා. කවුරු හරි අපේ රහස් තොරතුරු ගැන කියන්නේ නැති. ඔන්න. ස්තුතියි. ඔබගේ උදව් නොලැබෙන්න අපි කරදරේ වැටෙනවා. කවදා හරි මේකට ප්‍රතිඋපකාරයක් කරනවා. ඔය තරම් ශීලාචාර වෙන්න එපා. ඔබ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් දෙන්නගෙම වැරදි සම වුණා. වැරදි සම වුණා? ඔව්. කොහොම වුණත් ඇත්තටම අද රාත්‍රියේ ඔබ සහ ලී සංජුන් කාමරේ තනි වෙනවා. පේන විදියට කොල්ලව දෙන එකක් නෑ වගේ. මොනවා? ජේසින්
ආපහු එන්නේ ඔන්න එහෙනම් මෙන්න මගේ ආපහු මන් දෙනවා වංචාකාරය අපේ සල්ලි හොරෙන් ගන්න මේක ගෙදරින්ද ගෙනාවේ අනෝ මතන කරගන්න එරෙන්න දෙන්න එපා අතරිනමාව නොසන්ඩාලයා කොයිතරං කාලයක් ඔය විදියට නාස්තිකාරයෙක් වෙන්නද ඔබ නම් මහ නිකමෙක් මැරුණු සහෝදරයටත් අපහාසයක් ඔය ඇති නවත්ත ගන්න වෙන ඕනම කෙනෙට මට වැරදි කියන්න පුළුවන් ඒත් ඔබට බෑ මං ගැන හොයන්න එපා ඒක මට කරදරයක් මොකද මේ ඔබ කිව්වනේ නිවැරදි ඇඳුම් ඇඳීම තමයි වැදගත් කියලා ඉගෙන ගත්තු දේ අමතකද සංජුන් නවත්තන්න දවස ගෙවන එක මට මහ යුද්ධයක්. ඒ නැගිටිනවා
හැමදාම මෙතන නිදාගන්න එපා. ඔබ ආවද ජේසින්? ඔබ ආවද? ඔබ ඊයේ රෑ මොනවත් වුණාද? මේක බොන්න මම හැදුවේ. කිව්ව නේද ආපහු වෙන්න එපා කියලා? මම නැති වුණාම කරදරවල පැටලෙනවනේ. කොහොමද නෑවිත් ඉන්නේ? ඔබ මත්පැන් බොන්න හොඳ නැති බව දන්නේ නැද්ද? දන්නවා. කොහොමද දැනගත්තේ? මුළු පළාතම දන්නවා. කවුද නොදන්නේ? මහා ඇමතිතුමාගේ එකම පුතා වෙරි වෙලා පාරේ වැටිලා හිටියලු. ඕවා කියන්නේ මම නෙමෙයි. කට කතා. ඕවා රට පුරාම කතා වෙනවා. උදව් කරන්න. සංජු නවත්තන්න. මොකද මේ ඉර වුණාද? දැන් හොඳයි නේද? ඔව් හොඳයි. ඉන්න පොඩ්ඩක් උඩ දාපුවාම හරියයි. පේන විදිහට වැරද්ද ගැන දන්න නිසා මුකුත් නොවුන වගේ මාව මගහරිනවා. එහෙම නේද? කොහොම වුණත් ඔබ නැවත මට ණය ගැති වුණා. ඒ වගේම මේ ආදර්ශමත් චරිතයට ඔය වගේ හැසිරීම් ගැලපෙන්නේ නැහැ. මට ස්තුති කරනවා නම් ඒක කරන්න. පසුතැවෙනවා නම් ඒකත් කියන්න. ඊයේ සිද්ධිය ගැනනේ කියන්නේ. හරිනේ. ඒ ගැන මතකද? මට මතකයි ඔබව සංක්‍යුන් කුවන් වලට ගෙනාවට ස්තුතිවන්ත වෙනවා කිව්වා. හරි. ඊට පස්සේ ආයෙත් මතක් කරන්න. ඊට පස්සේද ඔබ මට කිව්වා බටහිර කොටසට යන්න එපා කියලා. ඔබ ඒ ගැන කොහොමටවත් කරදර වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම යන්නේ නැහැ. සංක්‍යුන් ක්වන් ශිෂ්‍යයිනි. ඔක්තෝබර් මාස 20 වන දින මම දුනු ශිල්ප තරගයක් පවත්වමි. ඉලක්කයටම විදින ශිෂ්‍යයාට ලකුණු 50ක් ප්‍රදානය කරනු ඇත. එමෙන්ම වටිනා දුනුදියක් තෑගි කරනු ලැබේ. මේන් අසමත් වන්නන්ට දැඩි දඬුවම් ලබා දේ. විනයගරුක සහ ශිෂ්ට සම්පන්න ශිෂ්‍යයින් ලෙස මේ ඔබගේ හැකියාවන් පෙන්වීමට ලද අවස්ථාවක්සේ සලකන්න. දුනු ශිල්පය මේ විදිහට ඊතලයක් විදින්න. මට සමා වෙන්න. අසමත් වන අය හින්දා මිතුරන්ටත් කරදර වෙනවා. වෙන අයගේ නොහැකියාවට දඬුවම් විඳින්න මට බෑ. ඊයේ මාව ඇදගෙන එන්න නම් හොඳට ශක්තිය තිබුණා. අද මොකද වෙලා තියෙන්නේ? ඔබේ කකුල් තද වැඩි. මම හිතන්නේ දොරට පයින් ගහලා තමයි ඒක වෙලා ඇත්තේ. ඔබට මතකද? ඊයේ රෑ සිද්ධ වුණ දේ? එය පළවෙනි වතාවටයි වුණේ. අපි එකම පන්ති අය විතරක් නෙවෙයි හොඳ මිත්‍රයෝ.
මගේ මිත්‍රයෙක් වෙන්න කැමති වුණ පළවෙනියා කිමිෂික් මේ ඔබ තමයි. මොනවා? ඒ සැරේ මේ මොනවද කරන්නේ? ඒ ලී සංජුන් නේද? ඌ බටහිර කොටසට එන්නේ නෑ වගේ. එක කාමරයයි එක කණ්ඩායමක්ලු. අර ඔහුගේ කණ්ඩායමේ ඉන්නේ කිම් යුන් සික්. ඒක ඇත්ත. රජතුමා මේ තරගේ බලන්න එන නිසා. ඒක බොරුවක් වෙන්නේ කොහොමද? දුනු ශිල්ප තරගයක්? ඔය ඇත්තමද? ඔබ එහි තේරුම දැනගෙනත් ඔය වගේ සංසුන්ව ඉන්නේ කොහොමද? මේ වගේ තරග සෝඩෝ කුමාරයා සංකියුන් කුවන්වල පැවැත්වුවනේ. ඔටුන්න හිමි සෝඩෝ කුමාරයා මිය ගියාට පස්සේ නැසී ගිය රජතුමා එය තහනම් කළා. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. හිටි හැටි ස්වර්ණ පුස්තික හොයාගෙන රතු කැරලිකාරයෙක්. ඒ අතර රජතුමා දුනු ශිල්ප තරගයක් තියෙනවා. මහමෙතුමා මේකට අපි මොකද කරන්න කියන්න? රජුගේ සැලැස්ම මොකද්ද? එදා ස්වර්ණ පුස්තකය විනාශ කරන්න උත්සාහ කළේ ඔබ තමයි. එහෙම නේද? ඔව්. ඒ දැන් ස්වර්ණ පුස්තකේ කොහෙවත් නැහැ. වර්තමාන තත්ත්වය අනුව මේ වෙලාවෙන් මොකුත් කරන්න එපා. ටිකෙන් ටික අපි සතුරන්ගේ ආරක්ෂාව බිඳිනවා. දවසක ඒවි අපට ගැලපෙන වෙලාවක්. රජතුමනි මෙය සංකියුන් කුවන් මහාචාර්ය කිම්සුන්හන්ගේ බාණ්ඩ වසර 10කට පසු ලැබුණා. මහාචාර්යතුමාගේ සේවකයා ළඟදී මිය ගියා. මෙය ගෙනාවේ ඔහුගේ පුතා. ඔහුගේ අසීමේ ලිපියද මේ? කිම්සන් මට වෛර කළා. ඔහුගේ අන්තිම කැමැත්ත දුර්වල රජෙක් නමට ලියලා. මේට අනුව රජතුමනි ස්වර්ණ පුස්තකය මෙයයි සැබෑම හේතුව. ඔබව සංකියුන් කුවන් වලට යවන්න මාචාර්ය ජං. මහාචාර්ය ජං. මහාචාර්යතුමා ඔබ වෙදකම ගැන දන්න නිසා තරගය සඳහා සූදානම් වෙන ශිෂ්‍යයින්ගේ ආරක්ෂාව ඔබට බාර කරනවා. ඔබට තේරුණාද? මහාචාර්ය ජං, රජතුමා සංකියුන් කුවන් වලටම එනවා. ඉතින් මෙය මම වගේ මහලු මිනිසෙක්ට රජයට එක් වෙන්න තියෙන එකම අවස්ථාව. මහාචාර්ය ජං, මේ උදව්ව කරන්න. මහාචාර්ය ජං, මේ රජු පරීක්ෂා කරන්න ඉල්ලූ නම් ලයිස්තු ඒවා කියවලා බලන්න. හෙට වෙන්න කලින්. ඒයි මහා යෝධයා, ඔයද යාළුවා? අද ආවේ නැද්ද? මේක නෙවෙයි අපිට ලැබිලා තියෙන පුහුණුවීම් කාලය. එහෙනම් ඇයි ඔබ විතරක් මෙතන? මගේ මිත්‍රයන්ට මන් නිසා දඬුවම් ලැබෙන්න පුළුවන්.
ඒ නිසා පුහුණු වෙනවා. ඔබ නැගෙනහිර කොටසේ දේශප්‍රේමියත් එක්ක එකම කාමරේ ඉන්න හිතාගෙන ඉන්නේ. ලී සංජුන් නිසා දිනන්න උත්සාහ කරනවා නේද? එහෙම දෙයක් නැහැ. ඒක මගේ කැමැත්ත. මොකද්ද කිව්වේ? ඔය දවල් හීනෙන් අවදි වෙලා ආපහු කාමරේට යන්න. මං ඔබෙන් කාරණාවක් අහන්න ඒකට උත්තර දෙනවද? මොකද්ද? ඔබට විරුද්ධ වුණොත් මට ප්‍රශ්න ඇති වෙයි කියලා කිව්වනේ. මේ පාසල ඇතුලේ ඔබ විශාල බලයක් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් ලී සංජුන් නැගෙනහිර කොටස සිටීම වැරදි නම් ඔබ සභාපති හැටියට ඔබේ බලය පාවිච්චි කළා ඒ නීතිය වෙනස් කළ දාන්න පුළුවන්නේ. ශිෂ්‍යයන්ව කාමරවලට තෝරන්නේ දේශපාලන පෙරමුණු අනුව කියලා නීතිය වෙනස් වුණොත් වෙන්නේ ලී සංජුන්ට ඒ නීතියට වැඩ කරන්න වෙනවා කියන එකද? ඒයි ඔබට විකාරද? ඒ කියන්නේ ලී සංජුන් නිවැරදි. ඔබ කිව්ව හරි. මං කලබල වුණා. කල්පනා කළෙත් නෑ. මගේ සමාව පිළිගන්න. මමත් දැන් ඔබට දෙයක් උගන්වන්නම්. තරගයේදී ඔබ පාලනය කරගන්න අවශ්‍ය ප්‍රතිවාදියව නෙවෙයි. පාලනය කරගන්න ඕනේ Tamanවමයි. ඔබ ඊතලයට බිය පුද්ගලයෙක්. ඉතින් මෙයයි ඔබට මගෙන් ඉගෙන ගන්න තියෙන මුල්ම පාඩම. නරක දෙයක් වෙන්න යන්නේ. මහයෝධයා දුනු ශිල්ප පිටියේ. මිත්‍රයා ඔබ මොකද බුම්මගෙන ඉන්නේ? දුනු ශිල්ප තරගය ගැන ඇහුවම ඔබ ගොඩක් සතුටු වෙයි කියලා හිතුවේ. මුන් ජේසින් දුනු ශිල්පයට බොහොම දක්ෂයිනේ. ඔබ මොකද කරන්න මේ? ජේෂ්ඨයෙක් හැටියට මම පාඩමක් කියලා දුන්නා. එය වැරද්දක්ද? කිම් යුන් ෂික්. එතකොට ඔහුද මහාචාර්ය කිම් සුන්හන්ගේ පුතා? මහාචාර්යතුමා කිම් යුන් ෂික්ට කරදරයක්. මහාචාර්යතුමා දැන් මම කාමරයට යන්න. මහාචාර්යතුමා
ඔබ තරුණියක්ද? උත්තර දෙනවා කිම් යුන් ෂීක්. කියන්න. ඔබ තරුණියක්ද නැද්ද?